ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ දැක්කද YouTube channel එකෙන් කොස් ගහක් ගැන. මේක එසේ මෙසේ ගහක් නෙමෙයි. ලෝකේ ඊටාම වටිනා ශාකයක් තමයි කොස් ගහ කියන්නේ. ඉතින් ලංකාවට මේක සාමාන්‍ය දෙයක්. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට මේ කොස් ගහේ අගය ඊටාම වටිනාකම අඩුයි. ඒ මොකද කොස් ගස් මොනතරම් කපනවද? ඉතින් මේ කොස් ගෙඩිය පැණිම පැණි වර්කා. මේක ඉදුණාම පුදුම රහක් තියෙන්නේ. අපේ ගමේ ඉන්න හැමෝම මේ කොස් ගහෙන් කොස් කෙටි කඩයි යනවා. මේකට බත් ගහ කියලාත් කියනවනේ. අතීතයේදී ඔයාලා දන්නවද මේකට හෙරළිය කියලා කිව්වා. ඇයි හෙරළිය කියන්නේ? හෙරළිය කියන්නේ මේකේ ගොඩාක් ඵල ලැබෙන නිසා. ගොඩාක් ප්‍රතිඵල ලැබෙන නිසා. ඉතින් මේකෙන් පුංචි කාලේ පොලොස් වගේ ආහාර ගන්නවා. ඉදුණාම වරක වගේ එහෙම නැත්නම් කොස් තම්බලා පොල් එක්ක පුදුම රහක්. ඉතින් මේකේ කොස් ඇට ගත්තාම කොස් ඇට සීනි එක දාලා පුදුම රසක් තියෙන්නේ.